ඔන්න යාළුවනේ එකමත් එක කාලෙක ග්‍රිසල්ස් කියලා අපූරු මායා වනාන්තරයක් තිබුණා. ඉතින් මේ මායා වනාන්තරේ එක එක වර්ගයේ අපූරු මායා ජීවීන් ජීවත් වුණා. සුරංගනාවෝ, පික්සීන්, ගොබ්ලින් වගේ අය, ඒ වගේම කුරුමිට්ටොත් මේ මායා වනාන්තරේ ජීවත් වුණා. ඉතින් මේ මායා වනාන්තරේම චූටිම චූටි හුරු බුහුටි මී පැංචෙක් ජීවත් වුණා. එයා හැමදාම තමන්ගේ ලී බෝට්ටුවේ නැගලා චෙරි, ස්ට්‍රෝබෙරි වගේ දේවල් කඩන්න ගියා. ඒ වගේම මේ පීපුංචා උදේම අවදි වුණා වගේම ඒ අවදි වෙලා මල්වල සුවඳ බලන්න. ඒ විතරක් නෙමෙයි, මල් වගා කරන්නත් මේ පුංචට හැකියාව තිබුණා. ඉතින් ඔහොම කාලේ යද්දී ඔහු විසින්ම වගා කරපු නැවුම් ස්ට්‍රෝබෙරි වල රස බලන්න වගේම රසවත් අතුරුපස හදන්නත් මේ මීපුංචට හැකියාව තිබුණා. ඉතින් ඔහු හැමදාම එක එක වර්ගයේ දේවල් වගා කළා. ඒ විතරක් නෙමෙයි, විශාල මල් වගා කරන්නත් ඔහුට හැකියාවක් තිබුණා. මෙහෙම කාලය ගත වෙලා යද්දී ඔහු දවසක් තීරණය කළා මායා වනාන්තරය පුරා රවුමක් යන්න. ඉතින් අපේ මීපුංචට ආරංචි වුණා කැලේ ඉන්න නරිපුංචට හොඳටම අසනීපයි කියලා. අපේ මීපුංචා ඉක්මනින් කඩිමුඩියේ ගියා මේ නරිපංචව බලන්න. ඉතින් ඔහුට හොඳටම අසනීපයි. මේක දැකලා දුක හිතුණු මීපුංචා ඔහුට අවශ්‍ය බේත් හොයන්න ආයෙත් කැලේට ගියා. කැලේට ගිහින් චෙරි, ඒ වගේම මායා වනාන්තරයේ තියෙන මැජික් ලූණු වගේ දේවල් එකතු කරා. ඉතින් ඔහුට උදව්වට බකමූණු පුංචා, ඉත්තෑ පුංචා වගේම ලේන් පුංචාත් හිටියා. ඔවුන් බෙහෙත් වලට අවශ්‍ය දේවල් හොයාගෙන ආයෙත් නරිපුංචාගේ ගෙදර ඇවිත් ඉක්මනටම බෙහෙත් හැදුවා. ඉතින් මීපුංචා කඩිමුඩියේ රසම රස සුප් එකක් අපේ නරිපුංචා වෙනුවෙන් සකස් කළා. ඊට පස්සේ අපේ මීපුංචා නරිපුංචාට ඒ සුප් එක දුන්නා. ඉතින් නරිපුංචා හරිම ආසාවෙන් ඒ සුප් එකේ රස බැලුවා. ඉතින් අපේ නරිපුංචා හරිම ඉක්මනට සනීප වුණා වගේම ඔවුන් හැමෝම ඒ රසවත් සුප් එක අනුභව කළා. ඉතින් ඔවුන් එදා ඉඳන් හරිම සතුටින් ජීවත් වුණා.